අපි 2026 ප්‍රශ්නේ කරමු. 26 පුරේ වෙනද වගේ chart එකක් දීලා නැහැ. ඔන්න ඉගෙන ගන්න. ඔන්න මේ ඊළඟ අවුරුද්ද දෙන්න පුළුවන්. chart එකක් දීලා නැහැ. මෙන්න මෙහෙම දීලා තියෙන්නේ. A B C සහ D අනු chart එකක් දුන්න නැත්නම් මම මොකද කරන්නේ? මේක කියවන ගමන්ම මම මේක ලියනවා. මම chart එක ලියනවා. මට ලේසි chart එක ලියගත්තාම. මොකද මේකේ මේ පැත්ත දිහා බලලා මෙහෙ බලනකොට ලොකු පැරග්‍රාෆ් එකක් ලොකු ඡේදයක් තියෙනවා. ඔයාලට අන්තිමට කියවද්දි මුල් ටික අමතක වෙයි. පැහැදිලිද? ඒ නිසා ඕගොල්ලෝ මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම මුලින්ම මේ විදිහට chart එකක් ලියා ගන්න. ඒගොල්ලෝ කියනවා A B C D හතර දෙනයිලු අකාබනික සංයෝග අහගින්න. මේ අතුරින් දෙකක් පමණක් D ගොනුවේ. දෙකයි D ගොනුවේ. එහෙනම් මෙන්න මේ වර්ණවත් දෙන්නා දෙන්නෙක් ඉන්නවා නම් මේ දෙන්නා D ගොනු වෙන්න ඕනේ. එහෙනම් මේකට D ගොනුව තියෙන්න බෑ. ගොඩක් ළමයි මේකේ සිංක් තෝරවුවා. සිංක් වැරදි. ගොඩක් ළමයි තේරුවා සිංක්. ඇයි? වර්ණවත් දෙන්නෙක් ඉන්නවා නම් එතනම D ගොනුවේ දෙන්නා ඉවරයි. ඔය බලමු කවුද කියලා බලමු. මේ ලියලා දෙන chart එක. ඊට පස්සේ කියනවා AB මිශ්‍ර කරනවලු. AB මිශ්‍ර කරපුවාම සුදු පාට අවක්ෂේපයක් එනවලු. මං E ලියලා නැහැ. E සුදු පාට අවක්ෂේපය තනුක HCl දැම්මහම මෙහෙමයි. උණු ජලයේ දිය වෙන්නේ නැහැ කියන්නේ මේක මොකක් වෙන්න ඕනද? උණු ජලයේ අද්‍රවයි කියලා තියෙන්නේ. ඔව්. උණු ජලයේ ඔව් මෙහෙම තියෙන්නේ නැහැ. AB සුදු පැහැති ඝන ද්‍රව්‍ය වෙනවලු. CD වර්ණවත්ලු. AB මිශ්‍ර කරාට පස්සේ E හැදෙනවලු සුදු පාටයිලු. එයා උණු ජලයේ දිය වුණා නම් මොකක් වෙන්න ඕනද මේක? උණු ජලයේ දිය වුණා නම් කවුරු වෙන්න ඕනද? මේ දැන් කියලා දුන්න එක බං. උණු ජලයේ දිය වුණා. උණු ජලයේ දිය වෙන එක තියෙනවා ඉස්සරහට. අයියෝ. උණු ජලයේ දිය වෙන සුදු පාට අවක්ෂේපය මොකද්ද? PbCl2 lead chloride. lead chloride වෙන්න ඕන. පැහැදිලිද? හැබැයි උණු ජලයේ දිය වෙලත් නැහැ. තනුක HCl වල දිය වෙලත් නැහැ. මෙහෙම කිව්වම මොකක් හරි අනායනයක් ඔලුවට එන්න ඕන. තනුක අම්ල වල දිය වෙන්නේ නැති අනායනය මොකද්ද? සල්ෆේට්. එහෙනම් මේක ඉඳලා තියෙනවා අනිවාර්යෙන් කවුද? සල්ෆේට් ඉඳ SO4 2- ඉඳලා තියෙනවා. පැහැදිලිද? SO4 2 ඔන්න එක අනායනයක් හරි ඈ. මේ ලවණ කතා කරන්නේ. කැටායනයකුයි අනායනයකුයි ඉන්නේ. ඔන්න එක අනායනයක් හරි. කවුද? මේ දෙන්න ASසේ කවුරු ඉන්නවද? සල්ෆේට්. එතකොට ඒකම ඒ ASසේ ලියා ගන්නවා. chart එක මුලින්ම ලියනවා. පස්සේ බලනවා. විනාඩි 30ක් තියෙනවා මේකට. හැබැයි ඔයාලා ප්‍රොපර් විදිහට ලෑස්තිලා ගියේ නැත්නම් විභාගේ හිතා ගන්නත් බෑ මේක කීව ඉඳලා ගෙදර එයි. පැහැදිලිද? හරි. දැන් මෙතන පෙරණයට කරන දේ. හරි. අනිවාර්යෙන් මෙතන මෙතන සිංක් ඉන්න පුළුවන්ද? මගුලක් කරා. මෙතන සිංක් ඉන්න බෑ. ඉවරයි නේ පුතා කියලා ඉවරයි ඉතින්. හරිද? මේවනේ දැන් පෙරණයට NaOH දාලා ජෙල්ටිනියමේ සුදු ආක්ෂේපය හරි ඇලුමිනියම් පෙරපල්ලා 13 වල තියෙනව ළඟ තියෙනව. මම උඹලට වගුවකුත් ගහලා දුන්නා මං හිතන්නේ උඹලගේ ෂෝට් නෝට් එකේ. හරි. 13 වෙනි කාණ්ඩේ නැද්ද ළඟ? හිටපො නැති නෝට් එක ලියලා නැද්ද? තියෙනවා. හරි. ඇලුමිනියම් බලන්න ඇලුමිනියම් අයනයේ කතාව ලියලා තියෙනවද නැද්ද කියලා බලන්න. ඇලුමිනියම් අයනයට NaOH එකතු කරපුවාම මොකද වෙන්නේ? ජෙල්ටිනියමේ සුදු ආක්ෂේපයක් එනවා. ඒ වගේ මේක මොකද වෙන්නේ? වැඩිපුර NaOH වල දිනනවා. මෙහෙමයි. මේක සිංක් වලටත් දෙනවද නැද්ද? දෙනවා. නමුත් සිංක් තෝරන්න බැරි ඇයි? මොකද මෙතනම දෙන්නෙක් මොනවා වෙනවද? වර්ණවත් වෙනවානේ. වර්ණවත් වෙනවා නම් මෙතන අනිවාර්යෙන් කවුරු ඉන්නවද? D ගුණේ ලෝහයන ඉන්නවා. එහෙනම් මෙතන එක කැටායනයක් තහවුරුයි. කවුරු ඉන්න ඕනද? Al3+. ඒ කියන්නේ AB ASසේ Al3+ ඉන්න ඕන. AB ASසේ මේ දෙන්න ASසේ. හරිද? ඒතර මේ ළඟපාත ලියා ගන්නවා අපි. විභාග වෙලාවේ මේ කරන විදිය මම කියන්නේ බලන්න. හරි? Al3+. මොකද උඹලට විභාගයට යන්න ගාලා ලෑස්තියක් තියෙන්න බෑ. මෙන්න මේ විදිහට තමයි අපි පේපර් ක්ලාස් එකේ ඩිස්කෂන් කරන්නේ. ඔය තෝරගත්ත ප්‍රශ්නයක් පැනල් දාලා හදන්නේ නැහැ. එහෙම යන්න සර්ලා ගාවට යන්න ඕනේ ඵලයන් කියලා වෙනවා ඉතින්. හරි. තේනවද? පේපර්ස් ඔච්චර ගොඩාක් කරන්නෙත් නැහැ. බොරුවට ළමයි රවට්ටන්නෙත් නැහැ. මට ඕනේ කොහොම හරි හොඳ මෙතන හොඳ රිසල්ට් එකක් හදාගන්න විතරයි. පැහැදිලි හොඳ ළමෙක් ප්‍රතිඵලයක් දාන්න නම් එච්චරයි. හැමෝටම එහෙම ප්‍රතිඵල දාන්නත් නැහැ. මං කියලා දෙනවනේ ඒක හැමෝටම පිළිටන්නෙත් නැහැ. උඹලා තියෙනවනේ අර එක එක වැඩ වගේක් තියෙනවනේ. සමහරු ඉන්නවා ඒ වෙලාවට වැඩ කරන්නේ නැතිව. සමහරු ඉන්නවා
ඔහේ වැඩ කරන උන් හිතුනහම වැඩ කරන උන් ඉන්නවා. මේ වෙලාවට කාත් එක්ක හරි මැසේජ් එකක් දාමු chat එකක් දාමු කියලා එහෙම ඉඳලා එහෙම උන්ට මේක හරියන්නේ නැහැ පුතා. මේක ක්‍රමානුකූලව කරන කෙනෙක්ට තමයි වෙන්නේ. හරි? මේකෙන් මම කියන්නේ නැහැ උඹලගේ විනෝදකාමී ජීවිතය නැති වෙලා කියන්නේ නැහැ. විනෝදකාමී ජීවිතයක් ගත කරන ගමන් හරි වෙලාවට වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ උඹලට පැය 3ක් 4ක් වැඩ කරන්න තියෙනවනේ. ඒ පැය 4 වැඩ කළ යුතුමයි. එක්ස්ට්‍රා පන්ති දෙන්නේ නැහැ. හරිද? දාන්න විදියකුත් නැහැ. හරිද? එතකොට මේ සතිය දින එකක් පොයි දවසේ මට නිවාඩු හම්බෙන දවසෙත් මම උඹලට තමයි වියදම් කරන්නේ. හරි? එතකොට පොයි දවසේ පන්තියක් තියෙනවා. කලින් ඉවර කරනවා. 12 වෙද්දි ඉවර කරනවා. 12 එක වගේ වෙද්දි ඉවර කරනවා. හරි? දූගෙන යන්න බස් අල්ල ගන්න නැත්තම් දෙකෙන් පස්සේ පාරවල් වහයි. හරි? හොඳයි. හොඳයි. ඊට පස්සේ නෑ එහෙම වෙන්නේ නෑ බං. 5 වෙනකන් යන්න තියෙනවා. හරි. පුතේ මේක එහෙනම් මේක අනිවාර්යයෙන් මොනවා වෙන්න ඕනද? ඇලුමිනියම් වෙන්න ඕන. හරි. මේකෙන් මෙතන ඉන්න දැන් මේ දෙන්න මිශ්‍ර කරපුවාම මොකක් ඇවිල්ලා දෙනවද? ඈ? එච් කියන අවක්ෂේපය ඇවිල්ලා දෙනවා. ඒ ගුණු ජලයේ දිය වෙනවා නම් මොකද්ද කැටායනය? මොකක්ද ඇනායනය? ඈ? මැග්නීසියම් උණු ජලයේ දිය වෙන කතාව? PbCl2. මැග්නීසියම් එකක්. හරි. එහෙනම් මෙන්න මේක මෙහෙමනේ. Pb කියන්නේ මොන ගොනුවෙක් කෙනෙක්ද? Pb ලෙඩ් කියන්නේ මොන ගොනුවේ කෙනෙක්ද? P ගොනුවේ. එහෙනම් C ටද අයිති වෙන්නේ B ටද අයිති වෙන්නේ? C ටද අයිති වෙන්නේ B ටද? B ට. එහෙනම් මේක ලෙඩ් 2 C ට CD මොන ගොනුවද? වර්ණවත් නම්. යකෝ ඔළුව පාවිච්චි කරපම් වර්ණවත් නම් මොන ගොනුවද? D ගොනුව. එතකොට ලෙඩ් 2 මොන ගොනුවද? එහෙනම් ඔන්න මේ පැත්තේ තව කැටායනයක් හරි. හරි. තව එක අනායනයක් ඕන. හරි. ඊට පස්සේ දැන් මේ BD මිශ්‍ර කරාට පස්සේ PD මිශ්‍ර කරාට පස්සේ E කියන එක එනවලු. E කියන්නේ මොකද්ද? E වල හිටියේ සල්ෆේට් නේ. හරි. දැන් කැටායනේ මොකක් වෙන්න ඕනද? ලෙඩ් සල්ෆේට්ද ඇලුමිනියම් සල්ෆේට්ද? අවක්ෂේපය සුදු පාට අවක්ෂේපය. ලෙඩ් සල්ෆේට්. ඒක බලන්න ඔයාලගේ වගුවේ දීලා තියෙනවා. අරගෙත් මේ නෝට් එකෙත් දුන්නා. මේකේ ෂෝට් නෝට් එකෙත් දුන්නා. එහෙනම් මේක මොකක් වෙන්න ඕනද? E කියන එක නා ලෙඩ් සල්ෆේට් වෙන්න ඕන. එහෙනම් D ඇතුළේ ඉන්න ඕනේ මොකද්ද? සල්ෆේට්. මෙන්න මේක මොකක් වෙන්න ඕනද? එහෙනම් මෙන්න මෙතන තමයි කවුරු B ගාව තමයි කවුරු ඉන්නේද? ලෙඩ් ඉන්නේ. එයාගේ අනායනය තාම දන්නේ නැහැ. ඇලුමිනියම් සල්ෆේට් තමයි මෙතන ඉන්නේ. මේ දෙන්න මිශ්‍ර කරපුවම කවුරු වෙනවද? ලෙඩ් සල්ෆේට් වෙනවා. මෙයාගේ අනායනයක් ඇති සාමාන්‍යයෙන් ඔයාලට හිතන විදිහට අනායනය මොකක් වෙන්නේ නැද්ද? මොන පරීක්ෂාව කියලාද මම කියන්නේක? ලෙඩ් ලෙඩ් නයිට්‍රේට් කියලා කියන්නේ. නයිට්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂා මොනවද තිබ්බේ? ඔව් අන්න හරි. මොන පරීක්ෂාවද? දුඹුරු වලේ පරීක්ෂාවයි දේවදාරයි. දුඹුරු වලේ පරීක්ෂාවේදී මොනවද දැම්මේ? ඇලුමිනියම් දැම්මේ දේවදාර. FeSO4 පුතේ. D කියන්නේ කවුද එහෙනම්? ඔන්න බලන්න. මේගොල්ලෝ කියනවා මෙහෙම එකක්. මෙතන. මෙන්න මෙතන එන පෙරණයෙන් කොටසක් ගන්නවලු. දැන් මෙතන කවුද ඉන්නේ මේ? ලෙඩ් ඉන්නවා. තේනවද? මෙතනින් උණු ජලයේ දිය වෙන කෙනෙක් එනවා. ඊට අමතරව පෙරණයක් තියෙනවා. පෙරණයෙන් කොටසක් ගන්නවලු. පෙරණේ මෙහෙමයි. උණු ජලයේ දිය වෙනවා නම් මේක ලෙඩ් මොකක් වෙන්න ඕනද? ලෙඩ් ක්ලෝරයිඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ඉඳලා තියෙනවා Cl minus. පැහැදිලිද? Cl minus ඉඳලා තියෙනවා. මෙතන සල්ෆේට් ඉඳලා. හරිනේ? හොඳයි. දැන් මේක මේ විදිහට දාපුවම පෙරණයෙන් කොටසක් ඇමෝනියා දාලා වැඩිපුර ඇමෝනියාද නිල් පාට වෙනවා නම් ඒ කවුද? කොපර්. එහෙනම් මෙතන ලෙඩ් නම් මෙතන මොකක් වෙන්න ඕන? කොපර් වෙන්න ඕන. එහෙනම් මෙන්න මේක Cu2+ වෙන්න ඕන. ප්‍රශ්නේ අමාරුද ලේසිද? ඒගොල්ලෝ අමාරු කියව එක සාධාරණයි නේද? හරි. හොඳයි. ඊට පස්සේ මෙතන Cu2+ වෙන්න ඕන. හරිනේ? හොඳයි. දැන් තව එක කැටායන ඉතුරුලා තියෙන්නේ. මේ පෙරණය නලයේ බිත්ති දිගේ සල්ෆියුරික් දානකොට දුඹුරු පැහැති වලයක් හටගත්තා කියලා කියනවා. දුඹුරු පාට වලයක් හටගත්තා. එහෙනම් මේක ඉඳලා තියෙන ඇනායනය මොකද්ද? ඇනායනය මොකද්ද ළමයි? NO3-. NO3- ආවේ කොහෙන්ද වෙන්න? මෙන්න මෙතන. පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙතන ඉන්න ඕන කැටායනය මොකද්ද? දුඹුරු වලෙන්ද? Fe2+. එහෙනම් මෙතන කැටායනය
Fe2+ ඔන්න හොයලා ඉවරයි. තේරුණානේ? ඒ විභාගෙට ඇද්දි හොඳට ලෑස්තිලා යන්න කියලා විතරයි කියන්න තියෙන්නේ. හරි සුපීරියර්ටම හිතලා තමයි ප්‍රශ්න දෙන්නේ. නිකන් එහෙම මෙහෙන් අත ගාලා රෑ තිස්සේ සෙමිනා කරලා එහෙම ගිහිල්ලා රිසර්ච් දාන්න පුළුවන් නම් මොනවා කරන්න වෙයිද? මං උඹට මතකද දැන් මාසෙකට විතර කලින් කිව්වා. හරිද? මං සෙමිනා එක කරන පස්සෙත් කිව්වා විභාගේ කට උඩ තියලා සෙමිනාස් රින්ගම් බලවට මේව කරන්න මේව කරන්න පුළුවන්ද පුතා? මේ මෙච්චර උඹලට කරලත් මෙහෙම අමාරු නා. තේනවද? ගිය අවුරුදු ටිකේම ලේසි ඒවා දිදී හිටියා. හරිද? ගිය අවුරුදු ටිකේම දිදී හිටියා. දුන්නා මේ සැර ඉසෙට් එක ගොඩක් දුරට තීරණය වෙන්නේ කෙමිස්ට්‍රි පේපරෙන්. කෙමිස්ට්‍රි MCQ එකත් අමාරුයි 30 50. ෆිසික්ස් එකේ එසේ එක ලේසි වුණානේ. ෆිසික්ස් එසේ එක ලේසි වුණා. MCQ එකේ ඉඳන් 30 වෙනකන් පරිම 25 වෙනකන් හරි ලේසි. ඉතින් එතකොට MCQ ගහපුවම ඉන්නවා 30ට වඩා ගහපුවම ඉන්නවා. කෙමිස්ට්‍රි එකේ 30ට වඩා ගැහුවා. නමුත් 40 සීමාවට යන්න ගොඩක් යවන්න අමාරු වුණා. 40න් එහා ගහපුවම ඉන්නවා නැත්තේ නෑ මාත් කිව්වනේ මගෙත් ඉන්නවා කියලා. 40 ගහපුවම ඉන්නවා. නමුත් යන්න අමාරු වුණා. ළමයි බලාපොරොත්තු වුණා සෙකන්ඩ් එක දෙන්නම් අර විදිහට ආපම දෙන්නම් කියලා මේ සැරේ සමාජිකතා ප්‍රශ්නෙත් අමාරුයි. මේක අමාරුකමක් නෙවෙයි. ළමයි මේවා ක්‍රමානුකූලව හරි අවුරුද්දේ බලන්නේ. ළමයි හිතන් ඉන්නවා රෑ තිස්සේ සෙමිනා කරපුවාම මේ ඔළුවට ඇයි කියලා. එහෙම යනවා නම් මචං මෙතන ඉන්න හැමෝම කැම්පස් එකේ. තේනවාද? ඒ අදාළ ගුරුවරුත් දැනගන්න ඕන හරි විදිහට නිකන් උන් තණ්හා දාසලානේ බා. උන්ට මුදල් වලින් සෑහෙන ඒ කියන්නේ උන් මුදල් හින්දා සෑහෙන්නේ. උන්ට ජීවිතයක් නැහැ. රෑ තිස්සෙත් ඔන්ලයින් අරහෙත් ඔන්ලයින් ළමයිටත් ඉන්න වද දෙනවා. හරි? පුදුම තණ්හා දාසලා දෙන්නෙක් ඉන්නවනේ දන්නවනේ. උන් හිතන්නේ ලෝකේ සල්ලි හොයන එක තමයි එකම වැඩේ කියලා. අනිත් උමුත් එහෙමයි. මුදල් නෙවෙයි බං ඇත්තම ලයිෆ් එක කියන්නේ මුදල් නෙවෙයි. මුදල් මෙහෙමයි කෙනෙක්ට ලක්ෂ දෙකක් නම් ඕනේ ඒ දෙක හොයන්න. එතනින් එහාට අපිට හිතන්න බෑනේ. ඊට පස්සේ ආයෙ පහක් හොයන්න උනා පහක් හොයපන් කමක් නැහැ. නමුත් මේක අසීමිතව හොයන්න ගිහපුවම මොකද වෙන්නේ? මේක සීමාවක් නැති යනවා. ඒක ළමයිටත් පුරුදු කරන්න හොඳ නැහැ. සිස්ටම් එක දන්නේ නැහැ. ටීචින් කියන මේක සිස්ටම් එකක් තියෙනවා. උඹලගේ බ්‍රේන් එක ෆන්ක්ෂන් වෙන්නේ පැය 2යි 3යි. ඉන්ටර්වල් එකෙන් පස්සේ මම උඹලා හැසිරෙන විදිය දන්නවා. ඒ ඈනුන් අර මට උගන්වන්නත් කම්මැලි ඒකට. තේරෙනවද? සරලවම පැය 5 අමාරුයි පුතා. තේරෙනවද මං කියන එක? ඒ නිසා මතක තියාගන්න ඔයගොල්ලෝ ක්‍රමානුකූලව ඉගෙන ගත්තොත් විතරයි ප්‍රතිඵල වලට යන්න පුළුවන්. නැත්තම් ප්‍රතිඵල වලට යන්න බෑ. එච්චරයි. ඒ නිසා දැම්ම ඉඳන් ප්‍රැක්ටිස් කරන්න හිමීට. ලොකු වේගයක් එහෙම අවශ්‍ය නැහැ. හිමීට ගියොත් මේවා පුළුවන්. අරනේ හැබැයි කට උඩ තියලා එක්සෑම් කට උඩ තියලා රිසර්ච් දාන්න නම් බෑ. එච්චරයි කියන්නේ. දැන් ඉඳන් මේවා ප්‍රැක්ටිස් කරොත් ප්‍රතිඵලයකට යන්න හිතලා ළමයිට විතරක් මම මේ කියන්නේ. ඉගෙන ගන්න ඕනේ නැතිව ඉගෙන ගන්න අවුලක් නැහැ. ඉගෙන ගන්න තුිටපන් ඕන තරම් ජොබ් කරලා තියෙන. තේරෙනවද? ඉගෙන ගන්න කියලාම එකක් නැහැ ඉතින්. නමුත් තමයිගේ ටාගට් ඇචීව් කරන්න කැමති අය මේවා කරන්න. තේරෙනවනේ? හරි. එහෙමයි විතරයි මම කිව්වේ. අනිත් අය හිතන්න එපා. ඔයගොල්ලෝ ආතල්ලේ ඉන්න අනිත් අය. හරි. පුතේ මේක මම දෙන්නේ නැහැ. ඔයාලට මෙතන කරන් මොකද ලියා ගන්න දෙන්නේ නැහැ. මම මේ ඔයාලට පෙන්නුවේ මේ වගේ එකක් ආවොත් මොකද කරන්න කියන එක. කොච්චර අස්සෙන් තියනවද කියන එකත් හිතන්න. හරි? ඕකේ. අපි ඉස්සරහට යන්. එහෙනම් මොනවද